කොහොමද යාළුවනේ ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන ආවේ මගේ කහවගාව පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් මේක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මගේ ගෙදර ස්ලැබ් එක උඩ තමයි මම මේ කහවගාව පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඉඩ නැහැ කියා ගොඩාක් අය කියනවා. ඉතින් එහෙම නැතුව Tamanට තියෙන ඉඩ ප්‍රමාණයෙන් මේ වගේ පුංචිම හරි දෙයක් කරගන්නොත් ඒක අපිට සතුටක් නේද? ඉතින් මේ ඔයාලා දකින්නේ මම ස්ලැබ් එක උඩ හදලා තිබ්බ කහ ටික ගලවනවා. ඒක ගලවලා මෙන්න මේ විදිහට කවර වලට දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ටික හොදන්න ඕනේ හොඳට. ඉතින් එකපාරක් හොදලා මදි. ඒ ඇතුලේ වැලි කැට තියෙනවා. ඉතින් දෙපාරක් තුන් පාරක් හොඳට සෝදා ගන්න මෙන්න මේ විදිහට. ඉතින් මේ වගේ හොඳට හොදාගත්තට පස්සේ මේ වගේ බාස්කට් එකකට දාගන්න. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ මම හොඳට සෝදාගත්ත කහ ටික. ඉතින් මේ ඔයාලා දකින්නේ මම හොඳින් සෝදාගත්ත කහ ටික. ඉතින් මේ වගේ හොඳින් සෝදා ගන්න ඔයාලා වැලි මඩ නැතුව. ඉතින් මේ විදිහට හොඳට පිරිසිදුව ඔයාලත් සෝදා ගන්න. ඉතින් දැන් අපි මේ හදන්නේ මේ කහ ටික තඹ ගන්න. ඉතින් මගේ පුංචි පුතාත් කහ තඹන තැන ළඟට වෙලා ඉන්නවා. ඉතින් මෙන්න වතු ටික හොඳට පැවුනට පස්සේ තමයි ඔයගොල්ලෝ කහ ටික එකතු කරන්න ඕනේ. ඉතින් අපිත් වතු ටික පැවුනට පස්සේ තමයි මෙන්න මේ විදිහට කහ ටික එකතු කරගත්තේ. ඉතින් කහ ගොඩ වෙලාවක් තඹන්නේ නැහැ. ඉතින් විනාඩි 5කට 6කට පස්සේ මෙන්න මෙහෙම පොඩ්ඩක් බලන්න. කහ අලයක් අරගෙන දෙකට කල්ලා හොඳට කැඩෙනවා නම් කහ එක හොඳට තැම්බිලා. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට කහ ටික බා ගන්න හදන්නේ. ඉතින් වතුර ටික එකපාරටම පොළවට ඇරියේ නැහැ. මොකද රස්නේ නිසා. ඉතින් පොළොවේ ඉන්න චුටි චුටි සත්තු මැරෙනවනේ. ඉතින් ඒ නිසා මෙන්න මෙහෙම චුට්ටක් වෙලා බාලා තිබ්බා චුට්ටක් නිවෙන්න. ඉතින් මේ බලන්නකෝ ඔයාලට පේනවනේ දැන් හොඳට කහ ටික තැම්බිලා තියෙන්නේ. තවත් ඉතින් තුන් යනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වතුර ටික වෙනම භාජනයකට අයින් කරගත්තා. මොකද ඒ ටික නිවුණාට පස්සේ අයින් කරන්න රස්නේ පිටම පොළවට හලන්න නැතුව. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ හොඳට තැම්බුණ කහ ටික. ඉතින් මේ ටික හොඳට තැම්බිලා තියෙන්නේ දැන් ඔයාලටත් පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ඒ ටික හලාගත්තා. ඉතින් මේ ටික ටිකක් මෙන්න මේ විදිහට නිවෙන්න අරින්න ඕනේ. මොකද රස්නේ පිටම කපා ගන්න බෑ අපිට අත පිච්චෙනවා. ඒ නිසා ටිකක් නිවෙන්න අරින්න. ඉතින් මෙන්න මේ විදිහට නිවා ගත්තට පස්සේ චූටිවට ඒ ටික කපා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ පේනව නේද අපේ පුංචි දඟ මල්ලත් එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාටත් අපි කහ කපනවා දැකලා එයාටත් කපන්න ඕනේ කියලා කීවා. ඉතින් මෙන්න මේ විදිහට හීනිවට ඔයාලත් කහ ටික කපා ගන්න. මෙන්න මේ විදිහට ගොඩාක් හීනියට තමයි මේ කහ ටික කපා ගන්න ඕන. එතකොට තමයි හොඳට වේලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මහත්තයාගේ අම්මා. එයා තමයි ඉතින් මේ කහ ටික කපන්නේ. ඉතින් කහ වේලා ගත්තට පස්සේ මුලින් තිබුණු ප්‍රමාණයට වඩා ගොඩාක් ඒ වගේ බර අඩු වෙනවා. ඉතින් අපිට කහ කිලෝ 15ක් 16ක් අතර ප්‍රමාණයක් වගේ තමයි තිබුණේ. ඉතින් ඒවා වේලපුවාම තවත් ගොඩාක් ඒ වගේ බර අඩු වෙනවා. ඉතින් අපි මේකෙන් කොටසක් ගෙදර පාවිච්චි සඳහා තියාගත්තා. ඉතින් අපි මේකෙන් කිලෝ 5ක විතර ප්‍රමාණයක් තමයි කඩේට දුන්නේ.
ඉතින් කිලෝ එකක් 3500ක වගේ මුදලට තමයි අපි කඩේට දුන්නේ. ඉතින් මේකෙන් රුපියල් 17500ක වගේ මුදලක් අපිට ලැබුණා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා වේලා ගන්න ඕන. ඉතින් දවස් 2ක් 3ක් විතර හොඳට මේ විදිහට වේලා ගන්න ඕන. ඉතින් මේ තියෙන දවස් 3ක් විතර හොඳට තද අවුවේ වේලා ගත්තට පස්සේ කහ ටික ඉතින් ඔයාලට මේක මෙන්න මේ විදිහට බෙන්ඩර් එකකට දාලා කොටා ගන්නත් පුළුවන්. ඇත්තටම ඉතින් ගෙදර කහ කොටා ගන්න එක ඇත්තටම ලේසියි, ඒක පිරිසිදුයි. කඩවලින් ගන්නවට වඩා ඇත්තටම ගෙදරදී හදාගන්න එක තමයි හොඳම ක්‍රමය. ඉතින් යාළුවනේ තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකම් ඔයාලට සුබ දවසක්.